This is a true story about the lies you fantasize about you and I. This is a true story about the games and now you play. No, this is not what I need. Give me love now, give me love. Not what I want. Ain't gonna happen to me. Give me love now, give me love, love, love. Give me love, give me love, 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 love. I'll play the villain if you need me to. I know how this goes, yeah. I'll be the one you play the scene while the cameras freeze, running like a die, wasting all your time, sneaking like a creep in the night. But I'll play whatever part you need me to. Hi guys. අපි අද පොඩි ගමනක් යන්න හදන්නේ. මේ අපේ පළවෙනි vlog එක. අපේ පළවෙනි vlog එකෙන් අපි ඔයාලව ලස්සන ගමනක් එක්ක යනවා. අපි දෙන්න විතරක් නෙමෙයි. අපි තව යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. ලස්සන තැනකට යන්නේ. ලස්සන රටක්, ලස්සන ගමනක් වෙයි කියලා අපි හිතනවා. අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. අපේ ගමන බලන්න. ඔයාලට ලස්සන දේවල් බලන්න හම්බෙයි. ඔන්න මෙහෙම තමයි අපේ ගමන ආරම්භ වුණේ. අපි එයාපෝට් එකට යනකොට අපේ යාළුවෝ ටික නම් කලින්ම ඇවිත් හිටියා. අපි මේ යන්න හදන්නේ ලස්සනම ලස්සන රටක් වෙන තායිලන්තේ බලන්න. මුලින්ම අපි අපේ බෝඩින් පාස් ටික කලෙක්ට් කරගෙන අපේ ෆ්ලයිට් එකට තව වෙලා තියෙන හින්දා යාළුවෝ ටිකත් එක්ක පිස්සු නටනට හිටියා. අපි හිතුවා මේ වීඩියෝ එක බලන ඔයාලත් කවදා හරි තායිලන්ඩ් ටුවර් එකක් ප්ලෑන් කරනවා නම් අපිට ගියේ බජට් එකත් එක්ක දැම්මොත් ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියලා. අපි අපේ ෆ්ලයිට් ටිකට්ස් trip.com එකෙන් කලින්ම වෙන් කරගත්තා. අපිට ගියේ එක්කෙනෙක්ට ජපාන් යෙන් 33000ක වගේ මුදලක්. මෙන්න මේ ෆ්ලයිට් එකේ තමයි අපි තායිලන්තයට යන්නේ. යාළුවනේ. ඔව් මේ නිදාගත්තා ගොරවන්නත් එපා. හා යාළුවෝ. අපි එන එළිය අපි ඔය හලෝ යාළුවෝ. ඔයාලා නිදා ගන්නවද හොඳට? අපිට ඕසකා වල ඉඳන් බැංකොක් වලට එන්න හරියටම පැය 6ක කාලයක් වගේ තමයි ගත වුනේ. තායිලන්ඩ් වලට ලෑන්ඩ් කරනකොටම අපේ ෆ්ලයිට් එක නම් චුට්ටක් ගැස්සෙන්න පැද්දෙන්න පටන් ගත්ත වැඩිපුර අපි ඔක්කොම බය වෙලා හිටියේ. පැසෙන්ජර්ස්ලා ඔක්කොම වගේ පොඩ්ඩක් හයියෙන් කෑ ගහන්නත් ගත්තා. ඒකත් අමුතු අත්දැකීමක්. ඔයාලට මොකද හිතෙන්නේ මේ ෆ්ලයිට් එකේ පයිලට් කෙනෙක්? හරිම සතුටුයි. කතා කරලා යන්න ඕනේ. කැප්ටන් හැඩොක් තමයි අරන්. එකපාරට බ්‍රේක් ගන්න පගලි කියලා යනවා. එයා බ්‍රේක් නෙමෙයි ගහන්නේ, එයා වලවල් වල දාන්නේ කොහොමද? මම දැන් ට්‍රැක්ටර් වල උග්ගසගාව කරපෙයි. ඔන්න අපි බැංකොක් වලට ආවා. මුලින්ම තායිලන්ඩ් වල මේක තරගෙන වෙන්නේ දාලා වීඩියෝ එක. අපේ කට්ටිය ඉතින් තායිලන්තයට ආව ගමන් TikTok එකක් කරන්නත් අමතක කළේ නෑ. ඉතින් අපි ඊළඟට කළේ එයාපෝට් එක ඇතුළෙන්ම මනි එක්ස්චේන්ජ් කරපු එක. මෙතෙන්දී අපිට හිතුණා එයාපෝට් එකේ ඇතුළේ රේට් එකට වඩා එයාපෝට් එකෙන් එළියේ හොඳ රේට් එකක් ඇති කියලා. ඉතින් අපි ඊළඟ වැඩවලට ඇති වෙන්න පොඩි මුදලක් එක්ස්චේන්ජ් කරගෙන ඊළඟට අපි ගියා SIM කාඩ් එකක් ගන්න. එළියට එනකොලොත් අපි කළේ TikTokම තමයි ඉතින්. අපි දැන් හොටෙල් එකට යන්නයි හදන්නේ. අපි හොටෙල් එක කලින්ම බුක් කරලා ආපු නිසා අපිට ඒකත් ගොඩාක් පහසුවක් වුණා.
එයාපෝට් එකේ ඉඳන් හොටෙල් එකට යන්න ටැක්සි එකක් උනත් යන්න පුළුවන්. හැබැයි අපි මැප් එක ගහලා බැලුවාම ට්‍රේන් එකේනුයි බස් එකේනුයි යන්න තමයි පෙන්නුවේ. අපි ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න ඕන නිසා ට්‍රේන් එකේ යන්න හිතුවා. මේ ට්‍රේන් එකේ යනකොට ටිකට්ස් ගන්න විදිය පොඩ්ඩක් ජපානයට වඩා නම් වෙනස්. මෙහි අපිට ටිකට් එක වෙනුවට හම්බ වෙන්නේ කොයින් එකක් වගේ එකක්. ඒක ටච් කරලා තමයි අපිට ට්‍රේන් එකේ යන්න පුළුවන්. අපේ ට්‍රේන් එකත් මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන එක්සිට් 7 හොයාගෙන යන ගමන් ඉන්නේ. එක්සිට් වෙලා ඊළඟට බස් හෝල්ට් එකට. හොඳයි ගමන ලස්සනයි. නැත්තම් පොඩි ලංකාවේ සීන් එකක්. අපි ඉන්නේ දැන් බස් හෝල්ට් එකේ. අපි ඊළඟ බස් එකේ ඉන්නකල් කාලෙකින් අපිට අපේ ලංකාවේ බස් එක යන ෆීලිං එක නම් අපිට ගන්න පුළුවන් වුණා. ට්‍රැෆික් එකත් එක්ක අපිට බස් එකේ විනාඩි 20ක් විතර ඇවිල්ලා එතනින් බැහැලා අපිට විනාඩි 5ක් විතර දුරක් තමයි තිබ්බේ අපේ හොටෙල් එකට යන්න. ඒ යන දිගට ලංකාවේ වගේම එළවලු කඩ, පළතුරු කඩ, සිල්ලර කඩ, ඒ වගේම බඩු කරත්ත ගොඩාරියක් පිරීලා තිබ්බා. ඔන්න අපි චෙකින් වෙන්නයි යන්නේ. මෙතෙන්දී නම් අපි කලින්ම හොටෙල් එක බුක් කරලා ආවත් පොඩි අවුලක් වුණා. එයාලා අපේ ඔන්ලයින් බුකින් එක කැන්සල් වෙලා කියලා පොඩ්ඩක් විතර බය කළා. හැබැයි අපි ඩොකියුමන්ට්ස් ටික අරන් ගිහින් තිබ්බ හින්දා කොහොම හරි පෙන්නලා වැඩේ ගොඩ දාගත්තා. අපිට මේ හොටෙල් එකට දවස් 5ටම උනේ ජපාන් යෙන් 25000ක් විතර. අපිට දුන්න ආතල් එකනේ බුකින් කැන්සල්. දැන් ඉඳ හදන්න බීම රත්. යාළුවෝ බොන්න බීම. අර මේල් එක බලන්න අත. අපි රූම් එක ඇතුළට යන්න හදන්නේ. අපි හොටෙල් එක කලින්ම බුක් කරලා ආව නිසා තමයි අපිට ඒ ගාන උනේ. හැබැයි අපි මෙහෙට ඇවිල්ලා බුක් කරන්න හිටියානම් ඊට වඩා ගොඩක් ලොකු ගාණක් යනවා කියලා අපිට එතෙන්දී දැනගන්න හම්බුණා. අපි මුලින්ම කළේ ලංකාවේ රසට කෑම වේලක් කන්න හොටෙල් එක ඉස්සරහම තියෙන මානිල් ලංකා රෙස්ටොරන්ට් එකට ගියපු එක. මෙතන ඉඳන් ඉතින් දවස් 5ක්ම කන්නයි, ඇවිදින්නයි, shopping කරන්නයි තමයි ඉතින් තියෙන්නේ. දැන් අපි අපේ night tour එක යන්නයි හදන්නේ. අවසන් රෝඩ් එකේ ක්ලබ් ලයිෆ් එක. ක්ලබ් ලයිෆ් එක බලන්න යන්නේ. ක්ලබ් ලයිෆ් එක. ඒ වුණ වැඩි 7ක් කරා කියලා තියෙනවා. මෙන්න මෙහා එන්නේ. ඌ වෙනකම් අපි බලන් ඉන්නේ. අපි මෙහි ගොඩක්ම ට්‍රාන්ස්පෝර්ට් වලට යූස් කළේ ටැක්සි. ඉතින් අපි යූස් කළේ බෝල්ට් කියන ඇප් එක. ඇත්තටම ඒකේ ගොඩක් අඩුවට අපිට ටැක්සි හොයාගන්න පුළුවන්. අපි දැන් කවුසන් රෝඩ් එකට ආවා. අපි කලින් වීඩියෝස් වල දැකලා තිබ්බ විදිහටම මේක නම් වෙනම නයිට් ලයිෆ් එකක්. ස්ට්‍රීට් ෆුඩ්, shopping, ඒ වගේම නයිට් ක්ලබ් ඔක්කොම පාරායිනෙම තමයි තියෙන්නේ. මේ තමයි අපේ පළවෙනි Thai food experience එක.
තිබ්බත් ප්‍රවීණ යනන් ආස වුණේ යකිතොරි කන්නම තමයි. ඔන්න මේ තමයි අපේ කට්ටිය ගමන ප්ලෑන් කරනවත් එක්කම වැඩිපුරම කන්න ආසාවෙන් හිටිය කෑම එක. කිඹුල් මස්. කිඹුලෙක් කන්න යන්නේ. කිඹුල කනවද? කිඹුලෙක් කාලා බලමු. ආයෙම කිඹුලෙක් කාලා බලන්න තමයි මෙතනට ආවේ. දැන් try කරන්නත් එක්ක එක කෑල්ලක් කාලා බලමු. මස් නිසා රසය නම් ලොකු වෙනසක් නැතුව ඇති. Bro, 150? ඒ හොඳට පුච්චන්න ගියාම ලස්සනට වදිනවා. කඩපස් කනවා වගේ. මාළුව. කඩපස් මාළුව. කොඩක් අයියේ. මිනිස් දාලා තියෙන හොඳට. ඉතින් අවුලක් නැහැ. තව කන්න පුළුවන්. හායි. අන්තිමට කිඹුලව තලපත් මාළුවෙක් කරලා තමයි අපේ කට්ටිය එතනින් ආවේ. ගමන ප්ලෑන් කරනකොටම චාරිත වැඩිපුරම යන්න ආසාවෙන් හිටපු ත්‍රිවිල් රයිඩ් එක යන්න තමයි අපි දැන් ආවේ. ඒක කවුරුත්ම හිතපු නැති විදිහේ ආතරම රයිඩ් එකක් වුණා. ඔයාලා ත්‍රිවිල් රයිඩ් එකක් යන්න හිතන් ඉන්නවා නම් මතක් කරලම JBL එකක් තියෙන ත්‍රිවිල් එකක්ම හොයාගන්න. ඒ වගේම නගින්න කලින් හයර් එකේ ගණන් කතා කරගෙන නගින්න අමතක කරන්න එපා. මේ වගේ රයිඩ් එකක් යනකොට හයියෙන් අල්ලයි යන්නත් අමතක කරන්න එපා. නැත්තම් ඔයාලා නවතින්නේ ත්‍රිවිල් එකෙන් එළිය තමයි. ඔන්න ඔය විදිහට තමයි බැංකොක් වල අපේ පළවෙනි දවසේ ඉවර වුණේ. බැංකොක් වල අපි මොනවද කළේ කියලා බලන්න ඊළඟ වීඩියෝස් වලින් අපි ආයෙත් හම්බෙමු. අපිට ගිය වියදම් වල විස්තරات එක්කම තව ලස්සන වීඩියෝ එකක් ඔයාලට අපි අරගෙන එන්නම්. එතකන් අපි ගිහින් එන්නම්.